පන්දු පහක් තුල ලකුණු 13ක් ලබා ගත යුතුයි. මුෆිස් සමගින් චමිල් ප්‍රසාද් ආරාමික ප්‍රතිකාරයකුල රාශිත් දෙනවා පන්දු කරන්නට ආකර්ෂණීය පන්දු පහරක් එල්ල කරනවා රාශිත් ඔරුතු නොදෙන පහරකින් පිළිගත්තා මේ යෝන් ක්‍රීඩකයාව ප්‍රිය තරග නරඹානනේ යනවා දැන් තත්ත්වය පන්දු 4යි ලකුණු 8යි තරගයේ ලකුණු 7යි තරගයේ ජය ගන්නට තිබෙන අලුත්ම තරග වාර්තාව තරමා තිගැස්මකට ලකුණා මොහොමඩ් රාශිඩ් උඩ නිදිමත ගතියක් තිබුණා නම් ඒ මා සිතන්නේ අනිවාර්යයෙන්ම නැතිවන්නට ඇති මේ පිටිකරුවා එල්ල කළ ප්‍රථම පන්දුවේදී එල්ල කළ අය පාරන් සමග දිනා රාශිඩ් මිලක පන්දු යොමු කරන්නට එවර හොඳ පන්දුවක් යොමුකේ පිටිකරුවාගේ බ්ලොක් හෝල් ඇතුළට පන්දු යොමු කරනවා එක් ලකුණයි තෙවන ලකුණ සදාත් වේගයෙන් ප්‍රතිමාරු කර ගන්නවා පන්දු රකින්න මම්මුලා වුණා කිව්වොත් ඉවරදී පන්දුව පැමිණෙන මාවත පිළිබඳ අවබෝධයක් නැහැ ලකුණු 1 ලකුණු 2ක් බවට පරිවර්තනය වෙන ලකුණු 8යි දැන් තවත් ලකුණු අවශ්‍ය වන්නේ 5ක් පමණයි පන්දු 3ක් තුල තරගයේ ජය ගන්නට දෙන රාශිඩ් ආදිකට අන්තෙන් දකුණ ප්‍රතිකරුවා මොෆී තමයි තීරණාත්මක පන්දු ආරේ මීළඟ පන්දු යොමු කරන්නට පන්දු අකමු කරේ පන්දු ලෝන් ඔෆ් දිස්ට පන්දු ගමන් කරනවා එක් ලකුණයි දෙවන ලකුණ සදාත් වේගයෙන් ප්‍රතිමාරු කර ගන්නවා සාර්ථකයි කඩළු අතර දිව යාම මහේන්ද්‍ර සිං ධෝනි විරාට් කොහ්ලි වැනි පිටිකරුවන් කඩළු අතර දිව යන ආකාරයට මේ පිටිකරුවන් දෙදෙනා ඉක්මනින්ම කඩළු අතර දිව යනවා චමිල් ප්‍රසාද් ඒ අතරින් සුසුසිසි දාවණයක නිරත වන්නේ වේගය මනීමට උපකරණයක් තිබුණා මේ දුවති මේ චමිල් ප්‍රසාද්ගේ මා සිතන්නේ හුසේන් බෝල්ටත් සමහර විට අභිවායාමට ඉඩ තිබෙනවා මේ තරගය තුලදී ලකුණු තාතේ ලකුණු 10යි අවශ්‍යතාවයේ පන්දු දෙකක් තුල තවත් ලකුණු 3ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට දිනනවා මොහමඩ් රාශිඩ් පන්දු අකමු කලේ පන්දු ඇදිනවා බෑක්වර්ඩ් ඩිස්කෝල් එක් කලාපෙට එක් ලකුණයි අධ්‍යවන ලකුණ සදා ප්‍රතිමාරු කර ගන්නවා දොරවල පන්දු ආපසු බාර කිරීමක් වගේම දොරවල පන්දු රැකීමක නිරතුනේ වගේම පිටිකරුවන් දෙදෙනාගේ දන්න ඕනේ අවබෝධය ගිලී ගියා යන ලකුණු පන්දු අය එක් ලකුණයි චාමික හේෂාන් පැමිණියේ නායක පිටිකරුවා ලෙස පිට ආශ්‍රවන්නට මොහමඩ් රාශිඩ් පන්දු සම්මිශ්‍රණයක් ඇති පන්දු යවන එක් පන්දුවක් තුල එක් ලකුණක් රැක බලා ගත යුතුයි දැන් මේ තරගය සමතත්වයෙන් හෝ නිමා කරන්නට PH එක්ස්ප්‍රස් ක්‍රීඩකින්ට තියෙන ආසිය සීමාන්තයේ සිට රයිට් ආමෝදික කටාන්තයේ තීරණාත්මක පන්දු අකමු කරන අවසන් මොහොතේදී සිය අදහස් වෙනස් කරගත්තා තියෙන රාශිඩ් තරගමාලාවේ තීරණාත්මකම පන්දු අකුමු කාඩෝදී කටාන්තෙන් හොඳ පන්දු අකුමු කළේ නමුත් එවරත් එක් ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා යනවා චමිල් ප්‍රසාද් ප්‍රධාන සිලෝන් ෆාම් ක්‍රීඩකයන් මේ තරගමාලාවේ අවසන් කණ්ඩායම් 4ක් තුලට තේරී පත්වන විට ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක්ම සිටි PH එක්ස්ප්‍රස් කණ්ඩායම අවසන් මොහොතේ අවාසනාවන්ත